බුද්ධි පරීක්ෂණය සහ අභියෝගතාවය පෙරහුරු ප්‍රශ්න පත්‍රය අංක 6. අංක 1 සිට 5 තෙක් එක් එක් ප්‍රශ්නයේ යටතේ වචන 4ක් බැගින් දී ඇත. ඒවා අතරින් වචන 3ක් අර්ථයෙන් එකිනෙකට සමාන වේ. එසේ අර්ථයෙන් සමාන නොවන වචනය තෝරා ඊට අදාළ වර්ණයෙහි අංකය ප්‍රශ්නය ඉදිරියේ ඇති තිත් ඉර මත ලියන්න. 1 විශ්වාසය, 2 ඇදහිීම, 3 භක්තිය, 4 ආලය. 1 ලාභය, 2 කීර්තිය, 3 වාසිය, 4 ප්‍රයෝජනය. 1 රසුදැල්, 2 කිංකිණි, 3 තාලම, 4 ගෙජ්ජි. 1 ප්‍රගමනය, 2 ප්‍රයත්නය, 3 අභ්‍යුදය, 4 සංවර්ධනය. 1 ජල, 2 උදක, 3 පාන, 4 වාරි. අංක 6 සිට 10 තෙක් එක් එක් වාක්‍යයෙහි නිවැරදි අරුත දෙන තනි යෙදුම තෝරා ඊට අදාළ වර්ණයෙහි අංකය ප්‍රශ්නය ඉදිරියේදී ඇති තිත් ඉර මත ලියන්න. 6 අන්‍යයන්ට පොදු නොවන්නා වූ. 1 අසමාන, 2 අවිරුද්ධ, 3 අසාධාරණ, 4 අනම්‍ය. 7 රටක ආර්ථික තත්ත්වයක උස් පහත් වීම. 1 උද්ධමනය, 2 උච්චාවචනය, 3 ආරෝහණය, 4 සංචලනය. 8 මද වූ ප්‍රඥාව ඇති තැනැත්තා. මද වූ ප්‍රඥාව ඇති තැනැත්තා. 1 අනුවණයා, 2 දුෂ්ප්‍රඥා, 3 මන්ද බුද්ධිකයා, 4 බුද්ධිහීනයා. 9 කටුකොහල් හැර අලුත් වැඩියා කිරීම. කටුකොහල් හැර අලුත් වැඩියා කිරීම. 1 ප්‍රතිසංස්කරණයයි, 2 ප්‍රතිනිර්මාණයයි, 3 ප්‍රතිෂ්ඨාපනයයි, 4 ප්‍රතිසංරක්ෂණයයි. 10 මුල් කෘතියේ පදයක් පාසා අර්ථ දක්වමින් ලියූ පොත. මුල් කෘතියේ පදයක් පාසා අර්ථ දක්වමින් ලියූ පොත. 1 ගැටපදය, 2 සන්නය, 3 පරිකතාව, 4 අර්ථකථනය. අංක 11 සිට 15 තෙක් එක් එක් ප්‍රශ්නයේ අර්ථයේ දී ඇති වාක්‍ය අතරින් ව්‍යාකරණානුකූලව නිවැරදි වාක්‍ය තෝරා ඊට අදාළ වර්ණෙහි අංකය ප්‍රශ්නයේ ඉදිරියේ ඇති තිත් ඉර මත ලියන්න. 1 අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම සහ සේවා වියුක්තිකයන් ගැන සොයා බැලීම සඳහා සුබසාධක සංගමයේ ලේකම්තුමා හදිසි රැස්වීමක් කැඳවූහ. 2 අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම හා සේවා වියුක්තිකයන් ගැන සොයා බැලීම සඳහා සුබසාධක සංගමයේ ලේකම්තුමා හදිසි රැස්වීමක් කැඳවීය. 3 අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම හා සේවා වියුක්තිකයන් ගැන සොයා බැලීම සඳහා සුබසාධක සංගමයේ ලේකම්තුමා හදිසි රැස්වීමක් කැඳවීය. දෙකේම තියෙන කැඳවීය කියලා. 4 අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම හා සේවා වියුක්තිකයන් ගැන සොයා බැලීම සඳහා සුබසාධක සංගමයේ ලේකම්තුමා හදිසි රැස්වීමක් කැඳවූහ. පොඩ්ඩක් ඉන්න. අනේ මම එක කියවලා තියෙනවා වැරදි. මම ආයි කියන්නම්. 11 තියෙන්නේ මෙහෙමයි. 1 අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම හා සේවා වියුක්තිකයන් ගැන සොයා බැලීම සඳහා සුබසාධක සංගමයේ ලේකම්තුමා හදිසි රැස්වීමක් කැඳවූහ. 2 අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම හා සේවා වියුක්තිකයෝ ගැන සොයා බැලීම සඳහා සුබසාධක සංගමයේ ලේකම්තුමා හදිසි රැස්වීමක් කැඳවීය. 3 අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම
හා සේවා වියුක්තිකයන් ගැන සොයා බැලීම සඳහා සුබසාධක සංගමේ ලේකම්තුමා හදිසි රැස්වීමක් කැඳවීය. 4. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම හා සේවා වියුක්තිකයෝ ගැන සොයා බැලීම සඳහා සුබසාධක සංගමේ ලේකම්තුමා හදිසි රැස්වීමක් කැඳවූහ. 12. මේ වර්ෂයේ මැද පෙරදිග රැකියා සඳහා යවන්නේ කවුරුන්දැයි පරීක්ෂා කර බැලීම සඳහා විදේශ රැකියා අමාත්‍යාංශය කමිටුවක් පත් කළාය. 2. මේ වර්ෂයේ මැද පෙරදිග රැකියා සඳහා යවන්නේ කවුරුදැයි පරීක්ෂා කර බැලීම සඳහා විදේශ රැකියා අමාත්‍යාංශය කමිටුවක් පත් කළහ. 3. මැද පෙරදිග රැකියා සඳහා මේ වර්ෂයේ යවන්නෝ කවුරුන්දැයි පරීක්ෂා කර බැලීම සඳහා විදේශ රැකියා අමාත්‍යාංශය කමිටුවක් පත් කළේය. 4. මැද පෙරදිග රැකියා සඳහා මේ වර්ෂයේ යවන්නෝ කවුරුන්දැයි පරීක්ෂා කර බැලීම සඳහා විදේශ රැකියා අමාත්‍යාංශය කමිටුවක් පත් කළේය. 13. ග්‍රාම සංවර්ධන සභාවේ සංවත්සරික උත්සවයට පැමිණි ස්ත්‍රී පුරුෂ අමුත්තන් සභාපතිතුමා විසින් පිළිගන්නා ලදහ. 1. 2. ග්‍රාම සංවර්ධන සභාවේ සංවත්සරික උත්සවයට පැමිණි ස්ත්‍රී පුරුෂ අමුත්තෝ සභාපතිතුමා විසින් පිළිගන්නා ලදහ. 3. ග්‍රාම සංවර්ධන සභාවේ සංවත්සරික උත්සවයට පැමිණි ස්ත්‍රී පුරුෂ අමුත්තන් සභාපතිතුමා විසින් පිළිගන්නා ලදී. 4. ග්‍රාම සංවර්ධන සභාවේ සංවත්සරික උත්සවයට පැමිණි ස්ත්‍රී පුරුෂ අමුත්තෝ සභාපතිතුමා විසින් පිළිගන්නා ලදී. 14. 1. රටවැසියන් විවිධ දූෂණ හා වංචාවලට හසු වී සිටිත්නම් ඔවුන් නීතිය ඉදිරියට කැඳවා ගත යුතුය. 2. රටවැසියෝ විවිධ දූෂණ හා වංචාවලට හසු වී සිටිත්නම් ඔවුහු නීතිය ඉදිරියට කැඳවා ගත යුතුය. 3. රටවැසියන් විවිධ දූෂණ හා වංචාවලට හසු වී සිටිත්නම් ඔවුහු නීතිය ඉදිරියට කැඳවා ගත යුතුය. 4. රටවැසියෝ විවිධ දූෂණ හා වංචාවලට හසු වී සිටිත්නම් ඔවුන් නීතිය ඉදිරියට කැඳවා ගත යුතුය. 15. සීගිරිය නැරඹීමට ගිය සංචාරකයන් බඹරුන් විසින් දෂ්ට කරන ලදහයි බලධාරීහු ප්‍රකාශ කළහ. 1. 2. සීගිරිය නැරඹීමට ගිය සංචාරකයෝ බඹරුන් විසින් දෂ්ට කරන ලදහයි බලධාරීහු ප්‍රකාශ කළහ. 3. සීගිරිය නැරඹීමට ගිය සංචාරකයෝ බඹරු විසින් දෂ්ට කරන ලදහයි බලධාරීන් ප්‍රකාශ කළහ. 4. සීගිරිය නැරඹීමට ගිය සංචාරකයන් බඹරුන් විසින් දෂ්ට කරන ලදහයි බලධාරීහු ප්‍රකාශ කළේය. අංක 16 සිට 20 ප්‍රශ්නය LMNOP හා Q නැමැති මහාචාර්යවරුන් 6 දෙනාගෙන් යන 6 දෙනෙක් එක්තරා ව්‍යාපාරික පාසලක පවත්වනු ලබන අලෙවිකරණ, මූල්‍යකරණ, තොරතුරු තාක්ෂණ, උපාය මාර්ග හා මෙහෙයුම් යන පාඨමාලා පහක් බාරව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් වන පහත තොරතුරු මත පදනම් වේ. පළවෙනි පොයින්ට් එක තියෙනවා මෙම මහාචාර්යවරුන්ගෙන් දෙදෙනෙක් පමණක් පාඨමාලා දෙකක් බැගින් බාරව කටයුතු කරන අතර සෙසු පිරිස එක් පාඨමාලාවක් බැගින් පමණක් බාරව කටයුතු කරති. දෙවැනි පොයින්ට් එක එමෙන්ම ඊට අමතරව සෑම මහාචාර්යවරයෙක්ම වෙනත් කවර හෝ එක් පාඨමාලාවක් සඳහා පමණක් සහාය දක්වයි. තුන්වෙනි පොයින්ට් එක මූල්‍යකරණ පාඨමාලාවට සහාය දක්වන මහාචාර්යවරයා ඕ වෙයි. එම පාඨමාලාව බාරව තවත් මහාචාර්යවරුන් 3 දෙනෙක් කටයුතු කරති. හතරවෙනි පොයින්ට් එක L මූල්‍යකරණය හා තොරතුරු තාක්ෂණ යන පාඨමාලා බාරව කටයුතු කරයි. ඊගා පොයින්ට් එක
මෙහෙයුම් පාඨමාලාව භාර මහාචාර්යවරයා කිව්වේ එම පාඨමාලාව සඳහා N for 9 P යන දෙදෙනාම සහාය දක්වති. ඊගා පොයින්ට් එක උපාය මාර්ග පාඨමාලාව භාරව කටයුතු කරන මහාචාර්යවරයා වෙනත් පාඨමාලා භාරව කටයුතු නොකරයි. ඊගා පොයින්ට් එක L හා N යන මහාචාර්යවරුන් භාරකාරීත්වයේ දරන පාඨමාලා එකිනෙකට සමාන වේ. ඊගා පොයින්ට් එක P හා Q අතරින් එක් මහාචාර්යවරයෙක් අලෙවි කරන පාඨමාලා භාරව කටයුතු කරන අතර තවත් කෙනෙක් භාරව කටයුතු කරන අතර අනෙක් මහාචාර්යවරයා එහි පාඨමාලාවට සහාය දක්වයි. අනිත් මහාචාර්යවරයා එම පාඨමාලාවට සහාය දක්වයි. ඊගා පොයින්ට් එක තවද මෙම සෑම පාඨමාලාවක් සඳහාම භාරකාරීත්වයේ දරන හෝ සහාය දක්වන හෝ මහාචාර්යවරුන් යටත් පිරිසෙන් එක් අයෙකු බැගින්වත් සිටිති. 16 වෙනි ප්‍රශ්නය අහනවා තොරතුරු තාක්ෂණ පාඨමාලාවට සහාය දක්වන්නේ කවුරුන්ද? 1 L 2 M 3 L හා M 4 L හා N 17 M භාරකාරීත්වයේ දරන පාඨමාලා මොනවාද? M යන්න 1 මූල්‍යකරණය 2 තොරතුරු තාක්ෂණය 3 උපාය මාර්ග 4 මූල්‍යකරණ හා තොරතුරු තාක්ෂණය. 18 උපාය මාර්ගික හා අලෙවිකරණ යන පාඨමාලා භාරව කටයුතු කරන මහාචාර්යවරුන් සහාය දක්වන පාඨමාලා පිළිවෙලින් මොනවාද? 1 මෙහෙයුම් හා තොරතුරු තාක්ෂණය 2 තොරතුරු තාක්ෂණ හා මෙහෙයුම් 3 මෙහෙයුම් හා මූල්‍යකරණය 4 මූල්‍යකරණ හා මෙහෙයුම්. 19 අහනවා එක් පාඨමාලාව ඉදිරියෙන් එහි භාරකාරීත්වයේ දරන හා සහාය දක්වන සියලුම මහාචාර්යවරුන් නිවැරදිව දක්වා නොමැත්තේ කවර ප්‍රකාශයකද? 1 මූල්‍යකරණය LMNO 2 උපාය මාර්ග OL 3 අලෙවිකරණය OPQ 4 තොරතුරු තාක්ෂණය LNM 20 මහාචාර්යවරුන්ගේ පාඨමාලා භාරකාරීත්වය හා සහාය සම්බන්ධයෙන් පහත ප්‍රකාශය අතුරින් සත්‍ය ප්‍රකාශය කුමක්ද කියලා අහනවා. සත්‍ය ප්‍රකාශයක් වන්නේ මින් කුමක්ද? 1 මූල්‍යකරණයේ පාඨමාලාව පමණක් භාරව කටයුතු කරන මහාචාර්යවරයා තොරතුරු තාක්ෂණයේ පාඨමාලාවට සහාය දක්වයි. 2 උපාය මාර්ගික පාඨමාලා භාරව කටයුතු කරන මහාචාර්යවරයා තොරතුරු තාක්ෂණයේ පාඨමාලාවට සහාය දක්වයි. 3 මෙහෙයුම් පාඨමාලා භාරව කටයුතු කරන මහාචාර්යවරයා තොරතුරු තාක්ෂණයේ පාඨමාලාවට සහාය දක්වයි. 4 අලෙවිකරණ පාඨමාලා භාරව කටයුතු කරන මහාචාර්යවරයා මූල්‍යකරණ පාඨමාලාවට සහාය දක්වයි. අංක 21 සිට 25 ප්‍රශ්න කමලා මාෆින් රෝහිත අමිතා ගෞරි ප්‍රීති ප්‍රියා නිමැති යහළු යෙහෙලියන් 7 දෙනෙක් රවුම් මේසයක් වටා අසුන්ගෙන සිටින ආකාරය සම්බන්ධයෙන් වන පහත තොරතුරු මත පදනම් වේ. හරි. පොයින්ට් එක තියෙනවා ඔවුන් අතුරින් ගෞරි හැර අන් සියල්ලන්ම එකිනෙකා එක එල්ලේ මුහුණලා සිටිනසේ සමදුරින් අසුන්ගෙන සිටිති. දෙවැනි පොයින්ට් එක රෝහිත ප්‍රියාට දකුණු පසින් දෙවැන්නා ලෙස අසුන්ගෙන සිටි.
ඊගා පොයින්ට් එක ප්‍රීති අසුන්ගෙන සිටින්නේ අමිතාට ආසන්නයේ ළඟින්ම වම්පසිනි. ඊගා පොයින්ට් එක කමලා ගෞරිට අංශක 90කින්ද මාෆින්ට අංශක 120කින්ද වන දිශාවකින් අසුන්ගෙන සිටී. ඊගාව ඒ ප්‍රශ්නේ පොඩ්ඩක් ආයෙ කියන්නම්. නම වැරදිලා තියෙනවා ඒකයි. ඒකේ තියෙන්නේ අංක 21 සිට 25 ප්‍රශ්න කමලා මානිත් රෝහිත අමිතා ගෞරි ප්‍රීති ප්‍රියා නැමැති යහළු යෙහෙලියන් 7 දෙනාගේ රවුමේසයක් වට අසුන්ගෙන සිටින ආකාරය සම්බන්ධයෙන් වන පහත් තොරතුරු මත පදනම් වේ. පළවෙනි පොයින්ට් එක මොවුන් අතුරින් ගෞරි හැර අන් සියල්ලෝම එකිනෙකා එක එල්ලේ මොහොනලා සිටිනසේ සමදුරින් අසුන්ගෙන සිටිති. ඊට පස්සේ දෙවෙනි පොයින්ට් එක තියෙනවා රෝහිත ප්‍රියාට දකුණු පසින් දෙවැන්නා ලෙස අසුන්ගෙන සිටී. තුන්වෙනි ඊගා පොයින්ට් එක තියෙනවා ප්‍රීති අසුන්ගෙන සිටින්නේ අමිතාට ආසන්නයේ ළඟින්ම වම් පසිනි. ඊගා පොයින්ට් එක තියෙනවා කමලා ගෞරිට අංශක 90කින්ද මානිත්ට 120කින්ද වන දිශාවකින් අසුන්ගෙන සිටී. ඊගා පොයින්ට් එක තියෙනවා මානිත් අසුන්ගෙන සිටින්නේ ප්‍රියාට එක එල්ලේ මුහුණලා හරියටම ඉදිරියේනි. ඔහු ගෞරිගේ දකුණු පසින් ආසන්නයේ ළඟින්ම වේ. ඔන්න අහනවා 21 රෝහිත හා මානිත් අතර අසුන්ගෙන සිටින්නේ කවුද? ප්‍රීති, අමිතා, ගෞරි, කමලා. 22 එකිනෙකාට එකෙල්ලේ මුහුණලා හරියටම ඉදිරියෙන් අසුන්ගෙන සිටින දෙදෙනෙකු වන්නේ පහත කවුරුන්ද? 1 රෝහිත හා ප්‍රීති, 2 අමිතා හා කමලා, 3 ප්‍රීති හා ගෞරි, 4 රෝහිත හා අමිතා. 23 ගෞරිට අංශක 90කින්ද රෝහිතට අංශක 120කින්ද වන දිශාවකින් අසුන්ගෙන සිටින්නේ කවරෙක්ද? 1 ප්‍රීති, 2 අමිතා, 3 කමලා, 4 ප්‍රියා. 24 දෙවනුව සඳහන් තැනැත්තා පළමුවට සඳහන් තැනැත්තාට වම්පසින් අසුන්ගෙන සිටින්නේ පහත කවර යුගලකද? දෙවනුව සඳහන් තැනැත්තා වම්පස සඳහන් තැනැත්තාට වම්පසින් අසුන්ගෙන සිටින්නේ පහත කවර යුගලකද? 1 ප්‍රීති අමිතා, 2 කමලා ප්‍රියා, 3 රෝහිත ගෞරි, 4 මානිත් ප්‍රීති. 25 මෙම පිරිසේ එකිනෙකාට දෙපසින් ළඟින්ම අසුන්ගෙන සිටින්නන් සම්බන්ධයෙන් පහත කවර ප්‍රකාශය සත්‍ය නොවන්නේද? 1 අමිතාට දකුණු පසින් ප්‍රියාද වම් පසින් ප්‍රීතිද අසුන්ගෙන සිටී. 2 කමලාට දකුණු පසින් රෝහිතද වම් පසින් ප්‍රියාද අසුන්ගෙන සිටී. 3 මානිත්ත දකුණු පසින් ප්‍රීතිද වම් පසින් ගෞරිද අසුන්ගෙන සිටී. 4 ප්‍රියාට දකුණු පසින් අමිතාද වම් පසින් කමලාද අසුන්ගෙන සිටී. ප්‍රශ්නාංක 26 සිට 30 එක් ප්‍රශ්නයේ යටතේ කිසියම් ගැටලුවක් සහ එම ගැටලුව විසඳීම සඳහා යොදාගත හැකි යයි අපේක්ෂිත 1 හා 2 වශයෙන් වූ ප්‍රකාශ දෙකක් බැගින් දී ඇත. ඒවා අතුරින් එක ප්‍රකාශය යොදාගෙන පමණක් ගැටලුව විසඳිය හැකි වන්නේ නම් 1ද? 2 ප්‍රකාශය පමණක් යොදාගෙන ගැටලුව විසඳිය හැකි වන්නේ නම් අංක 2ද? 1 හා 2 යන ප්‍රකාශ දෙකම වෙනම යොදාගෙන ගැටලුව විසඳිය හැකි වන්නේ නම් අංක 3ද? 1 2 යන ප්‍රකාශ දෙක එකට යොදාගෙන ගැටලුව විසඳිය හැකි වන්නේ නම් අංක 4ද? 1 හා 2 යන කිසිදු ප්‍රකාශයක් යොදාගෙන ගැටලුව විසඳිය නොහැකි වන්නේ නම් අංක 5ද තිත්තිර මත යොදන්න. 26 ගැටලුව තියෙනවා A හා B
යන නගර දෙක අතර දුර කොපමණද? A හා B යන නගර දෙක අතර දුර කොපමණද? එක ප්‍රකාශය තියෙනවා C නගරයේ පිහිටා ඇත්තේ A නගරයට කිලෝමීටර 10ක් දකුණිනි. දෙක තියෙනවා B නගරයේ පිහිටා ඇත්තේ C නගරයට කිලෝමීටර් 15ක් බටහිරිනි. 27 ගැටලුව තියෙනවා නීලා පූජා හා මොනිකා යන තිදෙනා අතුරින් උසින් වැඩිම තැනැත්තිය කවුද? නීලා පූජා හා මොනිකා යන තිදෙනා අතුරින් උසින් වැඩිම තැනැත්තිය කවුද? එක ප්‍රකාශය තියෙනවා නීලා පූජාට වඩා උසය නමුත් පූජා මොනිකා තරම් උස නැත. දෙක පූජා මොනිකාට වඩා උස නමුත් නීලා තරම් උස නැත. 28 ගැටලුව තියෙනවා සිසුන් 30ක් සිටින පන්තියක වැඩිම ලකුණු ලබාගත් 16 දෙනාගේ ලකුණු වල මධ්‍යයන්‍ය 5කි. අඩුම ලකුණු ලබාගත් 16 දෙනාගේ ලකුණු වල මධ්‍යයන්‍ය 55කි. ඒ අනුව 16 වෙන්නා ලබාගත් ලකුණ කීයද? එක ප්‍රකාශය තියෙනවා පන්තියේ සියලුම සිසුන්ගේ ලකුණු වල මධ්‍යයන්‍ය 60කි. දෙක ප්‍රකාශය තියෙනවා පන්තියේ සියලුම සිසුන්ගේ ලකුණු වල ඓක්‍ය 1800කි. 29 වෙනි එක තියෙනවා ගැටලුව තියෙනවා P Q R S හා T එකම පන්තියේ ඉගෙනම ලබන සිසුන් 5 දෙනෙකි. මොවුන් අතුරින් බරින් අඩුම තැනැත්තා කවුද? එක ප්‍රකාශය තියෙනවා R හා P යන දෙදෙනා Tට වඩා බරින් වැඩි නමුත් Qට වඩා හා Sට වඩා බරින් අඩු වෙයි. දෙක ප්‍රකාශය තියෙනවා Fට හා Pට වඩා R බරින් වැඩි වේ. Qට හා Sට වඩා R බරින් අඩු වේ. 30 ගැටලුව තියෙනවා A B C D E නැමැති ළමුන් 5 දෙනෙක් එක පෙළට සිටගෙන සිටිති. ඔවුන් අතුරින් පේළියේ හරිමැදින් සිටගෙන සිටින්නේ කවරෙක්ද? ප්‍රකාශය 1 D සිටින්නේ ඊට ළඟින්ම දකුණු පසිනි. B සිටින්නේ ඊට ළඟින්ම වම් පසිනි. 2 එම පේළියේ වම් කෙළවරේ සිටගෙන සිටින්නේ B වේ. ප්‍රශ්නාංක 31 සිට 35 තෙක් ප්‍රශ්න පහත දැක්වෙන ඉංග්‍රීසි වචන 8 හා ඒ සම්බන්ධයෙන් වන අකුරු මත පදනම් වේ. මෙහි පහත දක්වා ඇති ඉංග්‍රීසි වචන 8 තුළ ඉංග්‍රීසි අකුරු 10ක් අන්තර්ගත වී තිබේ. එම සෑම ඉංග්‍රීසි අකුරක් සඳහාම 0 සිට 9 තෙක් වූ කිසියම් අගයක් බැගින් ලබා දී ඇත. ඒ අනුව සෑම ඉංග්‍රීසි වචනයකම අඩංගු සියලුම අකුරු සඳහා වන ඒ අගයන්හි එකතුව වචනයේ අගය ලෙස එක් වචනයට ඉදිරියෙන් පහත දක්වා ඇත. ඒකේ තියෙනවා මෙන්න මෙහිම CAKS ඒකට මේ එකතු දීලා තියෙනවා 10යි කියලා. ඊගාවට තියෙනවා TEAK ඒකට දීලා තියෙනවා 13යි කියලා. CAT ඒකට දීලා තියෙනවා 10යි කියලා. ඊගාවට EBB එකතුව 18යි. BRAVE බ්‍රේව් එකතුව 23යි. BEHAVE behave එකතුව 35යි. TEAM team එකතුව 18යි. MEEK එකතුව 15යි. අපෙන් අහනවා මෙන්න මෙහෙම එහිදී සෑම ඉංග්‍රීසි වචනයකම ඇතුළත් ඒ අකුර සඳහා ලබා දී ඇති අගය 3කි. දෙවෙනි පොයින්ට් එක තවද මෙහිදී ඕනෑම එක් අගයකින් නියෝජනය කළ හැක්කේ එක් ඉංග්‍රීසි අක්ෂරයක් පමණි.
මෙම තොරතුරු වලට අනුව පහත එක් එක් ප්‍රශ්නයට නිවැරදි පිළිතුර තෝරා ඊට අදාළ වර්ණෙහි අංකය තිත්තිර මත ලියන්න. ඔන්න 31 වෙනි ප්‍රශ්නේ තියෙනවා C, T අකුරු දෙකේ අගයන් පිළිවෙලින් මොනවාද? C, T අකුරු දෙකේ අගයන් පිළිවෙලින් මොනවාද? 1 4 2 2 2 5 3 5 2 4 6 1. 32 E, B, M අකුරු තුනේ අගයන් පිළිවෙලින් මොනවද කියලා අහනවා. E, B, M 1 4 7 6 2 7 4 6 3 2 4 8 4 4 8 6. 33 තියෙනවා H, V, R අකුරු තුනේ අගයන් පිළිවෙලින් මොනවාද? H, V, R 1 බිංදුව 98 2 8 9 බිංදුව 3 8 බිංදුව 9 4 9 8 බිංදුව. ඊකට අපෙන් අහනවා R, E, A, C, H reach යන පදයේ අගය කීයද? 1 10යි 2 14යි 3 16යි 4 17යි. ඊකට අපෙන් අහනවා 35 වෙනි ප්‍රශ්නේ KRATE යන පදයේ අගය කීයද? 1 8යි 2 12යි 3 13යි 4 15යි. ඊගාවට අංක 36 සිට 41 ප්‍රශ්න ABCD EF G නැමැති පුද්ගලයන් 7 දෙනෙක් අනුපිළිවෙලින් තොරව සුදු, රතු, කළු, කොළ, කහ, නිල්, දම් පැහැති කමිස වලින් හා සුදු, රතු, නිල්, කළු, රන්වන්, රිදී පැහැති කමිස වලින් සැරසී සිටින ආකාරය සම්බන්ධයෙන් පහත තොරතුරු මත පදනම් වේ. පළවෙනි පොයින්ට් එක D for dog කොළ පැහැති කමිසයක්ද රිදී පැහැති කලිසමක්ද හැඳ සිටි. මට මතක විදිහට මේ වගේක් ඇදුවා අපි කලින් නේ. දෙවන ඊගා පොයින්ට් එක A ගේ කමිසයත් F ගේ කලිසමත් එකම වර්ණයක් වෙයි. ඊගා පොයින්ට් එක E ගේ කමිසයත් B for boy ගේ කලිසමත් එකම වර්ණයක් වෙයි. ඊගා පොයින්ට් එක G නිල් කමිසයකින්ද E නිල් කලිසමකින්ද සැරසී සිටි. ඊගා පොයින්ට් එක රතු කමිසයකින් සැරසී සිටින B ගේ කලිසම රන්වන් හෝ රිදී නොවේ. ඊගාව F කිසිදා කහ වර්ණයෙන් යුත් ඇඳුම් නොඅඳී. ඊගාව පොයින්ට් එක A හැඳ සිටින්නේ සුදු කමිසයක් හෝ කොළ කලිසමක් නොවේ. ඊගා පොයින්ට් එක තවද කිසිවෙක් කමිසය හා කලිසම රතු හා කහ සංයෝගයෙන් නොවඳිති. එමෙන්ම එකම වර්ණයෙන් යුත් කමිසයන් හා කලිසම්ද නොවඳිති. ප්‍රශ්න අංක 36 අහනවා දම් පැහැති කමිසයක් හැඳ සිටින්නේ කවුද? A, C, E, F. උත්තර හතර තියෙන්නේ එහෙමයි. A, C, E, F. 37 අහනවා A හැඳ සිටින කලිසමේ වර්ණය කුමක්ද? සුදු, කළු, රතු හෝ කළු. උත්තර හතරක් තියෙන්නේ 1 සුදු, 2 කළු, 3 රතු, 4 රතු හෝ කළු. ඊගාට අහනවා 38 එකම වර්ණයෙන් යුත් ඇඳුම් යුගලයක් වන්නේ පහත කවරෙක්ද? එකම වර්ණයෙන් යුත් ඇඳුම් යුගලයක් වන්නේ පහත කවරෙක්ද? 1 A ගේ කමිසය හා B ගේ කලිසමයි. 2 C ගේ කමිසය හා E ගේ කලිසමයි. 3 C ගේ කමිසය හා G ගේ කලිසමයි. 4 A ගේ කමිසය හා G ගේ කලිසමයි. 39 මෙම පිරිසේ සිටින කිසිම පුද්ගලයෙකු හැඳ සිටින ඇඳුම් කට්ටලයක් නොවන්නේ කුමක්ද?
මෙම පිරිසේ සිටින කිසිම පුද්ගලයෙකු හැඳ සිටින ඇඳුම් කටලයක් නොවන්නේ කුමක්ද? 1. කළු කමිසය කළු කමිසය හා රතු කලිසම. 2. සුදු කමිසය හා කළු කලිසම. 3. නිල් කමිසය හා කහ කලිසම. 4. කහ කමිසය හා රන්වන් කලිසම. 40. මෙම පිරිස හැඳ සිටින ඇඳුම් සම්බන්ධයෙන් පහත සත්‍ය වන්නේ පහත කවර ප්‍රකාශයක්ද? 1. ඒ කහ පැහැති කමිසයකින් හා සුදු පැහැති කලිසමකින් සැරසී සිටී. 2. B රතු පැහැති කමිසයකින් හා කළු පැහැති කලිසමකින් සැරසී සිටී. 3. C කහ පැහැති කමිසයකින් හා රන්වන් පැහැති කලිසමකින් සැරසී සිටී. 4. E කළු පැහැති කමිසයකින් හා නිල් පැහැති කලිසමකින් සැරසී සිටී. හරි. ඊගාවට 41 සිට 45 එක් එක් ප්‍රශ්නයේ යටතේ LAUGHTER laughter යන ඉංග්‍රීසි වචනය කිසියම් රටාවකට අකුරු මාරු කොට දී ඇත. එම රටාවටම අනුව ඊට ඉදිරියෙන් දී ඇති MOULDING molding යන ඉංග්‍රීසි වචනයේ අකුරු මාරු කළහොත් ප්‍රශ්නාර්ථ සලකුණ සහිත ස්ථානයට යෙදෙන අකුර තෝරා ඊට අදාළ වර්ණයෙහි අංකය තිත් ඉර මත ලියන්න. ප්‍රශ්නය ආයි කියන්නම්. ප්‍රශ්නේ තියෙන්නේ අංක 41 සිට 45 එක් ඇති එක් එක් ප්‍රශ්නයේ යටතේ laughter LAUGHTER යන ඉංග්‍රීසි වචනය කිසියම් රටාවකට අකුරු මාරු කොට දී ඇත. එම රටාවටම අනුව ඊට ඉදිරියෙන් දී ඇති molding MOULDING යන ඉංග්‍රීසි වචනයේ අකුරු මාරු කළහොත් ප්‍රශ්නාර්ථ සලකුණ සහිත ස්ථානයට යෙදෙන පදය තෝරා ඊට අදාළ වර්ණයෙහි අංකය තිත් ඉර මත ලියන්න. හරි. පළවෙනි එක තියෙන්නේ 41. 41 තියෙනවා LAUGHTER. තිත් දෙකක් දාලා ඒකේ රට අකුරු මාරු කරලා තියෙනවා මෙන්න මෙහෙම. GULAERTH කියලා. එතකොට ඒ රටාව අනුව අපි ගන්න ඕනි molding කියන පදය මාරු කළාට පස්සේ කොහොමද එන්නේ කියලා. molding කියන පදය අකුරු වෙන්නේ MOULDING කියලා. පැහැදිලි ඇති මං හිතන්නේ. laughter කියන වචනේ අකුරු මාරු කරලා තියෙන රටාවකට අනුව. එතකොට molding කියන වචනයේ ඒ රටාවට අනුව අකුරු මාරු කරලා පස්සේ කොහොමද එන්නේ කියලායි අහන්නේ. 1 එක තියෙන්නේ LUMONGDI. දෙක තියෙන්නේ LUMOGNID. තුන තියෙනවා LUOMNGID. හතර තියෙනවා LUMONGID. ආයි පාරක් අහලා බලන්න. 42 වෙනි ප්‍රශ්නය laughter අර විදිහටම තියෙනවා. ඒකේ අකුරු මාරු කරලා තියෙනවා මෙන්න මෙහෙම. laughter කියන වචනේ තියෙන්නේ අකුරු තමයි LAUGHTER කියන එක. ඒකේ අකුරු මාරු කරලා තියෙනවා RETO. ඒකේ අකුරු මාරු කරලා තියෙනවා RETGHUAL කියලා. එතකොට ඒ රටාවට අනුව molding කියන එකේ වචන අකුරු මාරු කළාට පස්සේ කොහොමද එන්නේ කියලායි අහන්නේ. එක තියෙනවා GNILDUOM. දෙක තියෙනවා GN ඒකේ දෙවෙනි උත්තරේ මොකක් හරි වැරද්දක් තියෙනවා මම හිතන්නේ.
දෙවෙනි උත්තරේ තියෙන්නේ GNIFLOUM කියලා. තුන්වෙනි උත්තරේ තියෙනවා GNILDOUM කියලා. හතරවෙනි උත්තරේ තියෙනවා GNILDUMO කියලා. 43 තියෙනවා laughter කියලා. ඒකේ අකුරු මාරු කරලා තියෙනවා LUAHGETR කියලා. එතකොට මෝල්ඩින් කියන එකේ අකුරු මාරු වුණාට පස්සේ කොහොමද දෙන්න ඕනේ කියන එක අහන්නේ. 1 MUODNLIG 2 MUOLDNIG 4 MUODLNGI 44 වෙනි ප්‍රශ්නය laughter කියන එකේ අකුරු මාරු කරලා තියෙනවා මෙන්න මෙහිම එන්න. ඒ කියන්නේ laughter කියන වචනේ ලියන්නේ LAUGHTER කියලා. ඒකේ අකුරු මාරු කරලා තියෙනවා LUHE හරිද LUHERIGA කියලා. හරි මෝල්ඩින් කියන එකේ ඒ කියන්නේ MOULDING කියන එකේ අකුරු මාරු කළාම කොහොමද දෙන්න ඕනේ කියලා අහන්නේ. එක තියෙනවා MUDNGIOL දෙක තියෙනවා MUNDGLIO තුන තියෙනවා MUDGNILO හතර තියෙනවා MUDNGILO 45 laughter කියන වචනේ අකුරු මාරු කරලා තියෙනවා ALGUTHRE කියලා. එතකොට මෝල්ඩින් කියන එකේ අකුරු කොහොමද මාරු වෙන්න ඕනි කියලා අහන්නේ. 1 OMLUDIGN 2 OMLUIDGN 3 OMLUIGDN 4 OMLUIDNG මම හතරවෙනි උත්තරය ආයි කියන්නම් OMLUIDNG අංක 46යි 51 එක එක ප්‍රශ්න වලට නිවැරදි පිළිතුර සොයා එම් පිළිතුර ප්‍රශ්නයේ ඉදිරියේ ඇති තීත්‍ර මත ලියන්න. නයනා 32න් පටන්ගෙන අවරෝහණ පිළිවෙලට අනුපිළිවෙලින් ආපසු ගණන් කරයි. සුමිත්‍රා 2න් පටන්ගෙන ආරෝහණ පිළිවෙලට ඉදිරියට ගණන් කරන්නේ ඉරට්ටේ සංඛ්‍යා පමණි. ඔවුන් දෙදෙනා එකම වේලාවට ගණන් කිරීම ආරම්භ කර එකම වේගයෙන් ගණන් කරත් නම් මුල්වර දෙදෙනාම එකට ගණන් කරන සංඛ්‍යාව කුමක්ද? 47 100 සිට 17ක් වන සංඛ්‍යා අතුරින් 10 ස්ථානයේ එක ඉලක්කම යෙදෙන සංඛ්‍යා කීයක් තිබේද? 48 එක්තරා නගරයක වැඩිහිටියන්ගෙන් 40ක් අකුරු නොදන්නෝ වෙති. ළමයින්ගෙන් 85ක් අකුරු දන්නෝ වෙති. එම නගරයේ සිටින වැඩිහිටියන් හා ළමයින් අතර අනුපාතය 2:3 නම් මුළු ජනගහනයෙන් කවර ප්‍රතිශතයක් අකුරු දන්නෝ වෙද්ද? 49 පිළිමයක් නෙලන ගල්වඩුවෙක් පළමුවන සතියේදී සිය ගලින් 10න් පංගුවක් කඩා ඉවත් කළේය. ඊළඟ සතියේදී ඉතිරි ගලෙන් 3න් 2ක් නෙලා ඉවත් කළේය. තෙවැනි සතියේදී ඉතිරි ගලින් 125ක් නෙලා ඉවත් කළේය. නෙලන ලද පිළිමයේ බර කිලෝග්‍රෑම් 36ක් වූයේ නම් මූලින් යොදාගත් ගලේ බර කිලෝග්‍රෑම් කීයද? 50. මේ ටික හැදුව මට මතක විදිහට වෙන පේපර් එක තිබිලා. අනුර සේනහා ප්‍රභාත් වෙළඳාමකින් ලත් ලාභය වූ රුපියල් 1110ක් බෙදා ගන්නා ලද්දේ සේනට වඩා 3න් 1ක් අනුරටද ප්‍රභාත්ට වඩා 3න් 1ක් සේනටද ලැබෙන පරිදි වේ. ඒ අනුව වැඩිම මුදල ලත් අයට ලැබුණු මුදල රුපියල් කීයද?